මන් දන්නේ සර් බීපු මිනිහෙක්ද කොහොද? බය වෙන්න එපා හාමුදුරනේ. මාතේ ආවුද මොකුත් නැහැ. වඩින්න එළියට. මොකද මිනිහෝ? පැහැපයියකෝ එළියට. ඒ જાතින් දෙන්න හදන්නේ සර්. හොඳයි බලමු. මමත් ලෑස්ති. මම පිස්තෝල පාවිච්චි කරන්නේ නැහැ සර්ලත් එක්ක. මං ගිරිය කඩාගෙන ගෑ ගහන්නේ නැහැ. ඊට වැඩිය හොඳ ආයුධයක් තියෙනවා මා ගාව. ඉන්න ප්‍රවේශමෙන්. ආමුදුරනේ. ආසියත් මා ගාව. බූරුවත් මා ගාව. නමේ කොලෙත් මා ගාව. තුරුම්බු 4යි. අත වහලා ගහමුද? පාර්ට්නර් ක්ලෝස්. බූරුවා කූට්ට මේ කොළ මට අඳුන්න දුන්නේ සර්නේ. මතකද? අද සර්ට ලොකු දවසක්. එහෙම නේද? සපුමල් කුමාරයා යහපා පටුනට ගිනි තිබ්බා. ඒ කියන්නේ වික්‍රම රන්දෙනිය ඒස්.පී. හාමුදුරුවෝ නොහොත් රන්දෙනිය රටේ මහත්තයාගේ එකම පුත්‍ර රත්නය වූ වික්‍රම රන්දෙනිය පොඩි හාමුදුරුවෝ ගෝරි මුදලාලි නොහොත් දිප්පිටිගල මුදියන්සෙලාගේ සුදු බණ්ඩගේ හොර තෙප්පන් අටකට වැඩක් දුන්නා. ඔහොම ලොකු හපංකමක්. ඉතිහාසගත වෙන වීර ක්‍රියාවක්. ඒ ප්‍රීතියට පොඩි අඩියක් ගහන්න මම මේ ආවේ. Hey. Soda ටික ගෑස් ටික වර වරේ. බගෙට බලන්න මිනිස්සු. ඒකත් එහෙමද? මිසි නිදි මරන්න ඕනේ නැහැ. ගිහින් නිදා ගන්න. ඔය තත්ත්වෙ ඉන්නකොට නිදි බැරීම හොඳ නැහැ. මොන තත්ත්වද යකෝ? මීට අවුරුදු 10කට උඩදී මගේ නංගි හිටපු තත්ත්වය. මගේ නංගි පටින් ඉන්නකොටත් මේ වගේ මූණ පුරවලා දාලා තිබුණා මතක නැද්ද? ආමුදුරුවනේ. අද රෑ 12ටත් මට බඩු තොගයක් එනවා. සර් සතුටු නම් ආවෙ තෙන්දි හම්බෙන්න පුළුවන්. අදට එච්චරයි. තොইলে දවස් 7ක් තියෙනවා. 7 වෙනි දවසේ රෑ 12ටයි දරෑවගෙන යන්නේ. වික්‍රම රන්දෙනිය ඒස්.පී. හාමුදුරුවෝ. රන්දෙනිය රටේ මහත්තයාගේ පුතා. රටේ සාමයයි නීතියයි රකින්න ඉන්න මිනිහා. ගෝරින් වගේ රටේ පල් වෙච්ච හොරෙක් ඉදිරියේදී ඔළුව පහත් කරන්නේ ඇයි කියලා මට දැනගන්න ඕනේ. වික්‍රම රන්දෙනිය ඒස්.පී. හාමුදුරුවන්ගේ දයාබර බිරිඳට ගෝරින් කියන පල් හොරෙක් අඩන් තේට්ටම් කෙරුවාම ඒස්.පී. හාමුදුරුවෝ නිකන් හිටියේ ඇයි කියලා මට දැනගන්න ඕනේ. ඒ මිනිහට මේකේ ඇතුලට ඇවිල්ලා බලපුලුවන් කාර්කම් පෙන්වන්න ඉඩ දීලා ඒස්.පී. හාමුදුරුවෝ නිකන් හිටියේ ඇයි කියලා මට දැනගන්න ඕනේ.
ඉවරද? නෑ. ඉවරයක් වෙන මේක ඇත්තට දැනගන්න ඕනේ. ඊට පස්සේ මම ඉවරයක් කරන්නේ. ඇත්ත නැත්ත දැනගෙන වගේ නෙවෙයි කතා කරන්නේ. ඉතින් මොනවද තවත් අහන්නේ? බලලා වගේ තවත් වහන්නයි හදන්නේ නේද? ලස්සනට මූණක් හදාගෙන හරියට කිසි දෙයක් වුණ නැතුව වගේ ඉන්නයි කල්පනාවනේ. අම්මලා තාත්තලාගේ රදල පට්ටම් වලිනුයි සල්ලි වලිනුයි හැදිච්ච නම්බුකාරකමක් තියෙනවනේ ඕන එකක් කරලා වහගන්න. අමාරුවෙන් වහගන්න තරම් පවක් මං කරලා නෑ ගීත. අපෝ රජමහා විහාරේ ලොකු හාමුදුරු. නිකම් වට්ටියම්ම කෙනෙක් වගේ කෑ ගහන්න එපා ගීත. වට්ටියම්මව කසාද බැඳලා කියලා නාකියට හුඟක් අමාරු නාලු නේද? මගේ රත්තරන් පුතා ඉවරයි කියලා නාකිය දවස් ගාණක් නොකා හිටියලු. මගේ රත්තරන් පුතා මම වට්ටියම්ම කෙනෙක් නූන එක හොඳට ගියා රත්තරන් පුතේ. අනේ නාකිය ජීවතුන් අතර හිටියේ නැහැ නේද? එහෙනම් මං කෙලින්ම යන හොඳ හොයාගෙන. රත්තරන් පුතාට කේන්ති ගත්ත අතට නාකිය කිව්වම මැරිච්ච දෙමව්පියන් යදගන්න ඕනේ නැහැ මේවට. තියෙන නැහැදිච්ච කමට. මටත් පුළුවන් දමසලගේ පරම්පරාව ගැන කියන්නේ එළිය වෙනකන් ඕන. එළිය වෙනකන් කතා කරොත් මගේ දෙමව්පියන් වරදක් කියනවට බෑ. ඕන්නම් කියයි අපේ තාත්තා අරක්කුරේන්දකාරයෙක් කියලා, අපේ සීයා කරත්තකාරයෙක් කියලා. මාව බනින්න ඉන්නවා කියලා ආරංචි වුණාම නාකිය රට පුරාම ඔත්තුකාරයන්ලා ওই ටිකනේ හොයාගත්තේ. ඒ ඇති තමුසලගේ අනිත් හරිය මැනගන්න. තාත්තා මැනගත්ත. මටයි වැරදුනේ. ඔය විශ්වවිද්‍යාල කියලා උපාධි පට්ටම් කියවට බෑ ජාතික අතියරින්. මං ගහගත්තේ උපාධිය විතරයි. අනිත් එකන උපාධියට උඩින් ASP පට්ටම්කුත් ගහගෙන ඒත් බැරි වුණා ඔය කුණු කන්දල් වහගන්න. මොන කුණු කන්දල්? මම කියන එකක් කලින් කියපන් මගේ යකා උස්සන්න නැතුව. මට සරදන්නේ. ගෑනුන්ට අනියාගේ වීරකම්. ගෝරින් දැක්කම නීයා වගේ. බය ගුල්ලා. මට හිතා ගන්න පුළුවන් මෙයාගේ ගෝරින්ගේ රහස මොකද්ද කියලා. ඒ මිනිහට මෙච්චර බය මොකද කියලා. රටේ ඉන්න ගෑනු අමාරුවේ දාලා කිව්වා. දැන් සිංහිය වෙලා මං දොට්ට බහිනව හැට එළි වෙච්ච හැටියම. මොකට වෙදෙල් වෙන එකක් ඉන්නේ දැන් බහවන්කෝ. ඔව් කැමති ඇති මං දාලා යනවා නම් නිකන් ඉන්නේ නැහැ. පතල කරනවා රටේ ලෝක හැමතැනම. මහා ලොකු රතලයෝ. ඔය එළි වෙන සේප්පු ඇතුලේ හංගගෙන හිටිය හැටසකලි. කඩාවල ගස් කොළන් වලට කඩ තියනවා නම් කෑ තමසලා. බැලි.